ඉතින් දැන් අපි ආවට අලුත් ආරංචියක් කරන්න 2026 නර්සින් ගැසට් කිරීම මැයි මාස සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාලය විසින් පහුගියදා පාර්ලිමේන්තුවේ පවසා සිටියා. ඉතින් මේ පිළිබඳ තවත් විස්තර අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ලංකාවේ A-level කරපු බොහෝ දෙනා විශේෂයෙන් දැරියන් විශේෂයෙන් තමන්ගේ බලාපොරොත්තු තමයි නර්සිං වෘත්තියට හෙද වෘත්තියට PVC විශේෂයෙන් රජයේ හෙද වෘත්තියට. ඉතින් එයාලා ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්න දෙයක් තමයි රජයේ නර්සිං ගැසට් කරනකම් ඉන්න එක. ඉතින් මේ සැරේ සෞඛ්‍ය අමාත්‍යතුමා අපි කලින් සඳහන් කරා වගේ පාර්ලිමේන්තුවේ පවසා සිටියා මේ අවුරුදු මැයි මාසයේ හෝ ළඟ දිනයක නර්සිං ගැසට් කරන බව. එහිදී බදවා ගැනීමට නියමිත අවුරුදු 3ක් සඳහන් කරා 2024 2023 සහ 2022 වර්ෂ. ඉතින් මේ පිළිබඳ අමාත්‍යතුමා ඒ විදිහට තමයි සඳහන් කරේ. අපි බලමු ඉක්මනට මේ ගැසට් එක ආවට පස්සේ ඒ සම්බන්ධ තොරතුරු අපි ඔයාලට එතකොට කියන්න. ඒ වගේම තමයි හෙද වෘත්තියේ මේ වනකොටත් ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා දැනට ඉන්නේ භාගයක්. ඉතින් අතිරේක විශාල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ලංකාවේ භාගයක්ම තියෙනවා තමයි අමාත්‍යතුමා සඳහන් කරේ. ඉතින් එහෙම නිසා වැඩි පිරිසක් මේ හෙද වෘත්තියට NTS වලට බඳවා ගැනීම සිදු කරක යයි කියලා තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාත් රජයේ හෙද වෘත්තියට එන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ YouTube channel එකේ විශාල වීඩියෝ ප්‍රමාණයක් තියෙනවා. මේ හෙද වෘත්තියට පිවිසීම මුල ඉඳන්ම සහ ඒ වෘත්තිය කරගෙන යාමේදී ඔබට අවශ්‍ය වෙන බොහෝ දේවල් කියන්නේ පොතකින් කියවලා ගන්න බැරි අපේ අත්දැකීම් හරහා ඔයාලට ගන්න පුළුවන් විශේෂ වඩාත් වැදගත් දේවල් අපේ YouTube channel එකේ කලින් වීඩියෝස් වල තියෙන ඒවත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලට තවත් විස්තර දැනගන්න අවශ්‍ය නම් මේ හෙද වෘත්තිය සම්බන්ධ රජයේ මේ හෙද වෘත්තියේ මේවා සම්බන්ධ අපේ ඊළඟට අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් අපි මේ පිළිබඳ ඔබ සියලු දෙනා දැනුවත් කරන්න. ඉතින් අදට අපි ගිහිල්ලා ඉන්න තවත් වීඩියෝ එකකින් හමු වෙනවා.